අයිබෝවන් ලංකා නිවස් හබ් නරඹන ඔබ සැමටම ලෝකයේ බලවත්ම රට ලෙස සැලකෙන එක්සත් ජනපදයේ දේශපාලනය තුළ මේ වන විට අලුත්ම උණුසුම් විවාදයක් ආරම්භ වී තිබෙනවා. ඒ අදාළ වන්නේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ හිටපු CIA ප්‍රධානියා වූ ජෝන් බ්‍රෙනන් අතර ඇති වූ සටනකටයි. හිටපු CIA ප්‍රධානියා වන ජෝන් බ්‍රෙනන් ඍජුවම කියා සිටින්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් යටතේ එක්සත් ජනපදයේ න්‍යෂ්ටික ආයුධ පාලනය පවතින එක ලෝකයටම භයානක අවදානමක් බවයි. ඔහු තවදුරටත් කියා සිටින්නේ එක්සත් ජනපද අනුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය අනුව ට්‍රම්ප් ජනාධිපති ධුරින් ඉවත් කිරීම සම්බන්ධයෙන් සලකා බැලිය යුතු බවයි. ජොන් බ්‍රෙනන් කියන්නේ ලෝකයේ වඩාත්ම විනාශකාරී ආයුධ වන න්‍යෂ්ටික බෝම්බ සහ මිසයිල් පාලනය ඉතාම වගකීමෙන් ක්‍රියා කරන නායකයෙකුගේ අතේ තිබිය යුතු බවයි. නමුත් ඔහුගේ අදහස් අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කරන සමහර ප්‍රකාශ ලෝකයේ ආරක්ෂාවට අනතුරක් විය හැකි බවට සැකයක් පවතිනවා. විශේෂයෙන්ම ට්‍රම්ප් විසින් ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශ කිහිපයක් මේ විවාදයට හේතු වී තිබෙනවා. ට්‍රම්ප් එක් අවස්ථාවක කියා සිටියේ අවශ්‍ය නම් ඉරාන ශිෂ්ටාචාරය එක් දිනකින්ම අවසන් කිරීමට එක්සත් ජනපදයට හැකි බවයි. මේ වචන බොහෝ දෙනා අතර විශාල විවාදයක් ඇති කළා. ඒ නිසා ජෝන් බ්‍රෙනන් කියන්නේ මෙවැනි ප්‍රකාශ කරන නායකයෙකු යටතේ න්‍යෂ්ටික ආයුධ පාලනයේ පවතින එක ලෝකයටම අතිශයින් භයානක තත්ත්වයක් බවයි. කෙසේ වෙතත් මේ චෝදනා අතරම ට්‍රම්ප් තමන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ දැඩිව කතා කරමින් සිටිනවා. ඔහු කියන්නේ තමන් නැවත බලයට පැමිණියහොත් ලෝකයේ විශාල යුද්ධ කිහිපයක් අවසන් කිරීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම යුක්‍රේනයේ රුසියානු ආක්‍රමණය ලෙස හැඳින්වෙන යුක්‍රේන යුද්ධය වහා නවතා දැමීමට උත්සාහ කරන බව ට්‍රම්ප් පවසනවා. ට්‍රම්ප් තවදුරටත් කියන්නේ එක්සත් ජනපද ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා විශාල ආර්ථික ප්‍රතිසංස්කරණ කිහිපයක් සිදු කරන බවයි. ඔහුගේ ප්‍රධාන සැලසුම් වලින් එකක් වන්නේ රජයේ අනවශ්‍ය වියදම් කපා හරමින් ඩොලර් ට්‍රිලියන 2කට වඩා වැඩි මුදලක් ඉතිරි කිරීමයි. ඊට අමතරව එක්සත් ජනපදයට නීති විරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් දැඩි පියවර ගන්නා බවත් ඔහු කියා සිටිනවා. ට්‍රම්ප් පවසන්නේ ලේඛන නොමැති සංක්‍රමණිකයන් වහම පිටුවහල් කරන බවයි. ආර්ථික ප්‍රතිපත්ති පැත්තෙන් බලද්දී ට්‍රම්ප් විසින් ඉතා දැඩි වෙළඳ ප්‍රතිපත්ති යෝජනා කර තිබෙනවා. ඔහුගේ සැලැස්ම අනුව චීනය වෙතින් ඇමරිකාවට පැමිණෙන භාණ්ඩ සඳහා සිට 60ක බද්දක් පැනවීමට ඔහු සූදානම් වන බව පැවසෙනවා. අනෙක් රටවල භාණ්ඩ සඳහා අවම වශයෙන් සිට 10ක බද්දක් පැනවීමටත් ඔහු යෝජනා කරනවා. මෙවැනි දැඩි ප්‍රතිපත්ති කිහිපයක් නිසා ට්‍රම්ප්ට සම්පූර්ණ සහය දක්වන විශාල දේශපාලන කණ්ඩායමක්ද එක්සත් ජනපදයේ සිටිනවා. ඔවුන් කියන්නේ ට්‍රම්ප් යනු ශක්තිමත් නායකයෙක් බවත් ඇමරිකාව නැවත බලවත් රටක් බවට පත් කිරීමට හැකි එකම පුද්ගලයා ඔහු බවත්ය. කෙසේ වෙතත් ට්‍රම්ප් විවේචනය කරන පිරිස කියන්නේ ඊට සම්පූර්ණයෙන්ම වෙනස් අදහසක්. ඔවුන් කියන්නේ ට්‍රම්ප්ගේ ප්‍රකාශය සහ ඔහුගේ දේශපාලන ක්‍රියාකලාපය ලෝකයේ ආරක්ෂාවට විශාල අවදානමක් ඇති කළ හැකි බවයි. ඒ නිසාම එක්සත් ජනපද අනුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙකු ඉවත් කිරීම පිළිබඳ මේ වන විට යළිත් වරක් විවාදයක් ආරම්භ වී තිබෙනවා. එම සංශෝධනය අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ජනාධිපතිවරයා තම ධුරය සඳහා සුදුසු නොවන බව තීරණය කළහොත් ඔහු ධුරයෙන් ඉවත් කිරීමට හැකියාව තිබෙනවා. නමුත් වර්තමාන තත්ත්වය අනුව ට්‍රම්ප්ගේ කැබිනට් මණ්ඩලය සහ උප ජනාධිපතිවරයා ඔහුට දැඩි පක්ෂපාතීත්වයක් දක්වන බව විශ්ලේෂකයන් පවසනවා. ඒ නිසා 25 වන සංශෝධනය භාවිත කර ට්‍රම්ප් ඉවත් කිරීමේ අවස්ථාව ඉතාම අඩු බවත් සඳහන් වෙනවා. ලෝකේ බලවත්ම න්‍යෂ්ටික ආයුධ ගබඩාවන්ගෙන් එකක් අතේ තබාගෙන සිටින නායකයෙකු සම්බන්ධයෙන් මෙවැනි විවාදයක් ඇතිවීම ලෝක දේශපාලනය තුළ විශාල අවධානයක් දිනාගෙනයි තිබෙන්නේ. ඉදිරියේදී මෙම දේශපාලන ගැටුම තවදුරටත් තීව්‍ර වේද? නැතිනම් මෙය තවත් දේශපාලන වචන සටනක් ලෙසම අවසන් වෙයිද? එය තීරණය වන්නේ එක්සත් ජනපද දේශපාලනය තුළ ඉදිරියේදී සිදුවන තීරණ මතයි.